ජුනි මාසයේ ඔයාලගේ ජීවිතේට මොකද වෙන්නේ? ධනාත්මක දේවල් වෙනවද? ඍණාත්මක දේවල් වෙනවද? ඒ වගේම විශේෂ දේවල් වෙනවද? ඉතින් මේ හැම දෙයක් ගැනම ටැරෝ අනාවේකකින් අද අපි කතා කරමු. අයිබෝවන් යුනිවර්ස් සිඩ්නි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් කොහොමද ඔයාලට? හුඟ දවසකින් තමයි වීඩියෝ එකක් අරන් ඉන්නේ. මේ දවස්වල වීඩියෝස් මට දාන්න බැරි වුණා එක දිගටම. මොකද ටිකක් කාර්යබහුලයි මේ දවස්වල. අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ වගේම ඔයාලගේ පර්සනල් රීඩින් වලටත් කාලය ගොඩක් වැය වෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක පොඩ්ඩක් වීඩියෝස් කරගන්න වෙලාව නැති වුණා පහුගිය දවස් ටිකේ. ඉතින් දැන් ඉඳන් ටිකටම වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා channel එකේ channel දෙකේම. ඉතින් අද මම කියන්නේ ජූනි මාසය ගැන. ජූනි මාසය ඔයාලට මොකද වෙන්නේ? ඔයාලා කොහොමද ඉන්න ඕන කියන එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ අද වීඩියෝ එක යන්නේ pick a card reading එකක් විදිහට. pick a card reading එක කියලා කියන්නේ මම ඔයාලට images කිහිපයක් දෙනවා. මේ images කිහිපෙන් ඔයාලා කැමති image එකක් තෝරගන්න ඕනේ. තෝරගෙන ඒකේ නම්බර් එක මතක තියාගන්න. පළලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ටයිම් ස්ටෑම්ප් දාලා තිනවා. තෝරගත්ත නම්බර් එකට අනුව ඔයාලට පුළුවන් ගිහිල්ලා ඔයාලගේ රීඩින් එක ලබා ගන්න. ඉතින් සරලවම මේක තමයි pick a card reading එක කියලා කියන්නේ. ඒ වගේම තමයි මම මේ ඔයාලට ලබා දෙන්නේ පොදු රීඩින් එකක්. ජෙනරල් රීඩින් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මීට අමතරව ඔයාලගේම පෞද්ගලිකව ඔයාලගේ ප්‍රශ්න ගැන රීඩින් එකක් ලබා ගන්න මගෙන් මගේ WhatsApp නම්බරේ මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් ටයිම් එකක් arrange කරගන්න රීඩින් එකක් ලබා ගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යන්නේ වීඩියෝ එකට. වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. හරි දැන් ඔයාලට මේ පේන ඉමේජස් තුනෙන් ඒ කියන්නේ මේ ෆයිල්ස් තුනෙන් ඔයාලගේ හිත වඩාත්ම කැමති වෙන ෆයිල් එක. එහෙම නැත්නම් හිත වඩාත්ම කැමති වෙන ඉමේජ් එක තෝරගෙන ඒකේ නම්බර් එක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඉතින් මම රීඩින් එක දෙන වෙලාවට ඔයගොල්ලන්ගේ නම්බර් එකට අදාළව ඔයගොල්ලන්ගේ රීඩින් එක ලබා ගන්න පුළුවන්. හරි ඔයා සිලෙක්ට් කරගත්තේ ෆයිල් නම්බර් 1 නම් මේ රීඩින් එක ඔයාලට. ඉතින් අපි බලමු ජූනි මාසයේ ඔයාගේ ජීවිතේට මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ කියලා. හරි ඔන්න ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ මේ වෙද්දිවා රැකියාවක් කරන කෙනෙක් නම් පවුල තුල වගකීම් වැඩි පුද්ගලයෙක් නම් ඔයාට ගොඩක් වෙලාවට ඔයා මේ පවුලේ කට්ටියගේ වගකීම් ඔයාගේ උරහිස්සට අරන් ඉන්න කෙනෙක් නම් ඒ වගේම සමහරක් විට ඔයාට එච්චරටම ලොකු වගකීම් ප්‍රමාණයක් නැහැ නමුත් ඔයාගේ හිතේ ලොකු අදහසක් තියෙනවා මම ඉක්මනටම රැකියාව තුලින් ඉස්සරහට ගිහලා පවුලේ කට්ටියට සලකන්න ඕනේ. එහෙම නැත්නම් මේ පවුලේ කට්ටියගේ තියෙන ණය ප්‍රශ්න එහෙම නැත්නම් මේ ප්‍රශ්න මුදල් ප්‍රශ්නම ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් මගේ පවුලේ කට්ටියව ගොඩක් හොඳට බලා ගන්න ඕනේ කියන අදහස හිතේ තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් මේ වෙද්දිත් ඒ වෙනුවෙන් දේවල් කරන කෙනෙක් නම් වගකීම් වරන් කටයුතු කරන කෙනෙක් නම් ඔන්න ජූනි මාසය කියන්නේ ඔයාට ලාභ වැඩියෙන් හම්බ වෙන. ඔයාගේ පවුලේ කට්ටියව සතුටින් තියන්න පුළුවන් විදිහේ දේවල් ඔයාගේ ජීවිතේට ලැබෙන. විශේෂයෙන් ඔයාගේ රැකියාවේ ස්ථාවරභාවය එහෙම නැත්නම් රැකියාවේ දියුණුව ඔයාට ලැබෙන. ඒ වගේම පවුලේ කට්ටිය බලාපොරොත්තු වෙන සමහරක් විට මුදල්ම නොවෙන්න පුළුවන්. එයාලා විවිධ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සමහරක් විට පොඩි සර්ප්‍රයිස් එකක්. එහෙම නැත්නම් එයාලත් එක්ක කාලය ගත කරන එක. එයාලත් එක්ක නිදහසේ කතා කරන එක. කොහේ ට්‍රිප් එකක් යන එක. එහෙම නැත්නම් පවුලේ මේ වෙද්දී ඇත්තට මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ මුදල් ප්‍රශ්නේ විසඳන එක. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නයට ඔයා මැදිහත් වෙලා ඒ ප්‍රශ්නේ විසඳන එක. ඉතින් මේ වගේ ඔයාට ඔයාගේ පවුලේ ඇතුලේ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන් වෙන. පවුලේ ඇතුලේ ඔයාගේ පවුලේ කට්ටියව සතුටින් තියන්න පුළුවන් වෙන මාසයක් වෙනවා ජූනි මාසය. ඉතින් ඕනම කෙනෙක්ගේ හිතේ තියෙන එක බලාපොරොත්තුවක් තමන්ගේ පවුලේ කට්ටියව සතුටින් තියන එක. ඉතින් මේ විදිහ අදහසක් හරි තියෙනවා නම් කොහොම හරි ඉක්මනට මගේ පවුලේ කට්ටියව සතුටින් තියන්න ඕනේ. එහෙම නැත්නම් මේ විදිහත් ඔයා ජීවිතේ ගොඩක් දේවල් කරනවා නම් පවුලේ කට්ටියව සතුටින් තියන්න ඕන. ඔයාට පුළුවන් වෙනවා ජූනි මාසයේ ඒ දේවල් නිසියාකාරව සිද්ධ කරගන්න. ඒ වගේම තමයි ඔයා මේ වෙද්දී ආදරය කරන කෙනෙක් නම් එහෙම නැත්නම් විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාගේ සම්බන්ධතාවය ඇතුලේ පොඩි ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන් මේ වෙද්දී. ඉතින් මේ පොඩි ප්‍රශ්න ඔයාට සමහරක් විට අර හිතට වදයක්. මේ ප්‍රශ්න විසඳෙන්නේ නැති එක. එහෙම නැත්නම් ඔයා හිතනවා
මේ ප්‍රශ්න ඉබේටම විසඳයි. මේවා පොඩි ප්‍රශ්න ඉස්සරහට යද්දි ඒක කාලෙත් එක්ක නැතිලා යයි. ඒ ප්‍රශ්න අඩු වෙලා යයි කියලා හිතනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහ ඔයාලට ඔයාගේ ආදර සම්බන්ධතාවය ගැන සැකයක් තියෙනවා. එක්කෝ ඔයාගේ සම්බන්ධතාවයින් අනිත් පුද්ගලයාගේ පොඩි වෙනසක් හින්දා. එහෙම නැත්නම් එයාගේ ක්‍රියාකලාපය වෙනස් හින්දා. කලින්ට වැඩිය එයා පොඩ්ඩක් වෙනස් වෙලා හින්දා ඔයාලට සැකයි එයා ගැන. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ විදිහට පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නම් සම්බන්ධතාවය ඇතුලේ ආදරය කරන කෙනා ගැන. එහෙම නැත්නම් ඔයාගේ හස්බන්ඩ් ගැන, වයිෆ් ගැන ඔයාලට පොඩි සැකයක් තියෙනවා නම් මේ දේවල් ඇත්තටම හරිද කියලා බලන්න. ඔයාලට සැකයක් තියෙනවා නම් එහෙම සැක හිතන්න තරම් සාධාරණ හේතුවක් තියෙනවද කියලා පොඩ්ඩක් ඔයාගෙන්ම අහලා බලන්න. මොකද මේ පොඩි පොඩි දේවල් හින්දා ජුනි මාසයේදී ඔයාගේ සම්බන්ධතාවයට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකයි මම කලින්ම කියන්නේ මේ වෙද්දි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හිතේ සැකයක් තියෙනවා නම් ඒවා හරියටම විසඳ ගන්න නැති වුණොත් ඔයාලට ජුනි මාසයේදී බොහෝ දුරට සම්බන්ධතාවයට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් ආදරය කියන දේ අඩුවක් වෙන්නේ නැහැ සම්බන්ධතාවය ඇතුලේ. ජුනි මාසය තුල විශේෂයෙන්ම ආදරය කරන කෙනාට ඔයා වැඩියෙන් අවශ්‍ය වෙන මාසයක් වෙනවා. ඒ වගේම ඔයාගේ ආදරේ වැඩිපුර අවශ්‍ය වෙන මාසයක් වෙනවා ඔයා ආදරය කරන කෙනාට. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න තමන් ආදරය කරන කෙනාව පරිස්සමෙන් බලා ගන්න. එයාට වැඩිපුර ආදරයක් ලබා දෙන්න. ඒ වගේම එයාගේ ළඟින් ඉන්න එයාට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එයාට ඔයාගේ උදව් ඕන වෙන්න පුළුවන් ජුනි මාසයේදී. ඉතින් පුළුවන් තරම් එයාට සහයෝගය දක්වන්න කියලා මතක් කරනවා. පොඩි ප්‍රශ්න ඉක්මනටම විසඳ ගන්න ජුනි මාසයට යන්න කලින්. ඒ වගේම තමයි ඔයා අධික ලෙස කාර්යබහුල කෙනෙක් නම් ඔයා ජුනි මාසයේදී පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයා ගැන හිතන්න. සමහර කට්ටිය ඉන්නවා දවස පුරාම වැඩ කරනවා රැකියාවෙන් අනතුරුවත් වැඩ. එහෙම නැත්නම් රැකියාවෙන් අනතුරුව අධ්‍යාපනික වැඩවල තමයි නිරත වෙන්නේ. අධ්‍යාපනය කෙරෙහි කාලය වැය කරනවා. ඉතින් ගොඩක් මහන්සිලා වැඩ කරන කෙනෙක් නම් පොඩි විවේකයක් ගන්න. තමන්ගේ මනසට සහනයක් දෙන දෙයක් කරන්න. ඔයා කැමති දෙයක් කරන්න. සමහරක් කට්ටිය ඉන්නවා කැමති ඇවිදින්න යන්න. සමහරක් කට්ටිය කැමති එළියට යන්න මොනවා හරි කෑමක් කන්න. එහෙම නැත්නම් අයිස්ක්‍රීම් කන්න කැමති කට්ටිය ඉන්නවා අර නිදහස් තැනකට ගිහිල්ලා. ඒ වගේ අර තමන් කැමති දේවල් මේ වෙද්දි තමන්ගේ ජීවිතයෙන් අයින් වෙලා නම් ඒව කරන්න කාලයක් නැත්තම් පුළුවන් උපරිම උත්සාහයක් දරන්න කාලය යොදා ගන්න තමන් කැමති දෙයක් කරන්න. තමන්ගේ මනසට සහනයක් ලබා දෙන දෙයක් කරන්න උත්සාහ කරන්න කියලා මතක් කරනවා. මොකද ඔයා එහෙම ඉන්න ඕන මාසයක් තමයි ජුනි මාසය කියන්නේ. ඔයාට ඔයාගේ ඔළුවට ස්ට්‍රෙස් එක වැඩිපුර ලැබෙන මාසයක් ජුනි මාසය කියන්නේ. ඒ වගේම කාර්යබහුල වෙන මාසයක් අධික ලෙස. ඉතින් දැම්ම ඉඳන්ම පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයාගේ මනසට සහනයක් දෙන, ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැනත් හිතන්න උත්සාහ කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඔන්න හිතේ කැමැත්තක් තියෙනවා නම් කෙනෙක් ගැන ආදරයක් තියෙනවා නම් කාලයක් තිස්සේ වෙන්න පුළුවන් මේ ආදරේ තියෙන්නේ. ඔයා බයයි සමහරක් විට මේ දේ කිව්වොත් ප්‍රකාශ කරොත් මේ වෙද්දි තියෙන යාළුකමක් නැති වෙයි. එහෙම නැත්නම් මේ වෙද්දි තියෙන කතා බහත් මට නැති වෙන්න පුළුවන්. කතා බහ කරන එකක්වත් නෑ යා මගේ හිතේ තියෙන ආදරේ කිව්වොත්. එහෙම නැත්නම් ඔයාගේ හිතේ දෙයක් තියෙනවා ඔයාට කියන්න අවස්ථාවක් නැහැ. ඔයාට ඔයාගේ හිතේ තියෙන ආදරේ යාට කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකක් හරි හේතුවක් හින්දා අවස්ථාවක් මගේ හැරෙනවා. ඉතින් ඔන්න ජුනි මාසයේදී අනිවාර්යයෙන්ම ඔයාට අවස්ථාවක් නැතුව ඉන්න කෙනෙක් නම් හොඳ අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම යාව තනියම හම්බෙන අවස්ථාවක් හම්බෙයි ඔයාට. එහෙම නැත්නම් යා කතා කරයි ඔයත් එක්ක නිදහස් තැනක ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් විදිහ තැනක එයාව හම්බෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට හිතෙන්න පුළුවන් දැන් ඔයා බයෙන් ඉන්නවා නම් මේ යාළුකමක් නැති මෙයාට මම මේ හිතේ තියෙන දේ කිව්වොත් කියලා ඔයාට දැනගන්න පුළුවන් වෙනවා බොහෝ දුරට එයාගේ හිතෙත් ඔයා ගැන කැමැත්තක් තියෙනවා කියලා ජුනි මාසයේදී. බොහෝ දුරට ජුනි මාසය තුල ඔයාට ඔයාගේ හිතේ තියෙන ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න ජුනි මාසය තුල ඔයා කෙනෙක්ට ආදරය කරනවා නම් ඒ කෙනාව දිනා ගන්න. මොකද ඒකට අවස්ථාව ගොඩක් ලැබෙන මාසයක් තමයි ජුනි මාසය කියලා කියන්නේ. ඒ වගේම ඔයාගේ ආර්ථිකය වර්ධනය කරගන්න පුළුවන් වෙන මාසයක් වෙනවා. මුදල් පොඩ්ඩක් ඉතුරු කරගන්න පුළුවන් වෙන මාසයක් වෙනවා. අතේ මුදල් ගැවසෙන මාසයක් වෙනවා. ඉතින් ඒ ගැන මම කලින්ම ඔයාලට කිව්වා ඔයාගේ පවුලේ කට්ටියට වගකීම් ඉෂ්ට කරන්න පුළුවන් වෙනවා. මුදල් වලින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙනවා කියලා. ඒ වගේම ඔයාගේ අතේ මුදල් ටිකක් වැඩිපුර රැඳෙන මාසයක් වෙනවා ජුනි මාසය. ඒ වගේම තමයි ඔන්න ජුනි මාසයේදී ඔයාව අනිත් පිරිස ඉදිරියේ කැපී පේනවා. විශේෂයෙන්ම මේ ඔයා මේ විදිහට කෙනෙක්ට ආදරය කරනවා නම් ඒ කෙනාගේ ආකර්ෂණය ඔයාට ලැබෙනවා ජුනි මාසය තුල. ඉතින් මම මේක කලිනුත් කිව්වා ඔයාගේ හිතේ ක්‍රෂ් එකක් තියෙනවා නම් ඔයාට අවස්ථාවක් ලැබෙනවා එයාට ඔයාගේ හිතේ තියෙන දේ කියන්න කියලා. ඉතින් ජුනි මාසයේ පොඩ්ඩක් ලස්සනට ඉන්න උත්සාහ කරන රැකියාව තුල, අධ්‍යාපන ආයතනය තුල, පවුල තුල
විශේෂයෙන් තමන්ගේ ආදර සම්බන්ධතාවය තුළ ඔයාව පොඩ්ඩක් කැපී පෙනෙන චරිතයක් වෙනවා. ආකර්ශනීය පුද්ගලයෙක් වෙනවා කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දි විවාහ වෙන වයසේ ඉන්න කෙනෙක් නම් විවාහ යෝජනාවක් මාර්ගයෙන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වෙද්දි ඔන්න හොඳ කෙනෙක් ඔයාගේ ජීවිතයට එනවා ජුනි මාසයේදී. ඔයා බලාපොරොත්තු වෙන විදිහේ කෙනෙක්. කාලයක් තිස්සේ ඔයා බලාපොරොත්තු වුණා නම් මම මේ වගේ කෙනෙක් එක තමයි විවාහ වෙන්නේ. ඔයාට සමහරක් විට ගොඩක් ප්‍රොපෝසල් එන්න ඇති පහුගිය කාලේ පුරාවට. නමුත් ඔයාට ඒකක්වත් හරියන්නේ නැතුව ඇති. ඔයාගේ හිත කැමති වෙන ඔයා බලාපොරොත්තු වෙන විදිහේ විවාහ යෝජනාවක් ඔන්න බොහෝ දුරට ජුනි මාසයේදී ඔයාට එන්න පුළුවන් කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම විදේශගත වීම සඳහා උත්සාහ කරන කෙනෙක් නම් මේ වෙද්දි. ඒ වගේම රැකියාව මාරු වීමක් සඳහා මේ වෙද්දි ඔයා උත්සාහ කරමින් ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න හොඳට හොයලා බලලා ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු සිද්ධ කරන්න කියලා මතක් කරනවා. විශේෂයෙන් රැකියාව මාරු වීමක් සඳහා ඔයා උත්සාහ කරන කෙනෙක් නම් ඔයා ඊළඟට යන්න ඉන්න රැකියාව ගැන හොඳ අවබෝධයක් තියාගන්න. ඔයා දැන් තියෙන රැකියාවෙන් අයින් වෙලා වෙනත් රැකියාවකට යනවා නම් ඔයා හරියටම ඔයාට වෙනත් රැකියාවක් හම්බ වෙනවා කියන විශ්වාසය මත දැන් තියෙන රැකියාවෙන් අයින් වුණාට කමක් නැහැ. නමුත් කිසිම අරමුණක් නැතුව ඔයා රැකියාවෙන් අයින් වෙන්න එපා. ඒ වගේම තමයි විදේශගත වෙනවා නම් හොඳට හොයලා බලන්න. ඔයා යන ඒජන්සි එක මොකද්ද? ඒ වගේම ඔයා යාළුවෙක්ගේ මාර්ගයෙන් යනවා නම් වෙනත් ක්‍රමයකින් යනවා නම් ඒක හරිම ක්‍රමයක්ද? හරියටම ඔයාට පුළුවන් වේද ඒ රට ඇතුලේ සෙටල් වෙන්න? ඉතින් මේ වගේ දේවල් ගැන හොඳට හොයලා බලලා ඒ සඳහා යොමු වෙන්න කියලා මතක් කරනවා. නැත්තම් ඔයා යම් තරමකින් අමාරුයි වැටෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට හිසේ කැක්කුම තියෙන කෙනෙක් නම් මිග්‍රේන් වගේ දෙයක් තියෙන කෙනෙක් නම් ඒ දේවල් වැඩි වෙන්න පුළුවන් ජුනි මාසයේදී. ඒ හින්දා පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියලා මතක් කරනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මට කියන්න පුළුවන්. ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරගත්ත ඔයාට ජුනි මාසයේ වෙනුවෙන්. හරි. ඔයා සිලෙක්ට් කරගත්තේ ෆයිල් නම්බර් 2 නම් මේ රීඩින් එක ඔයාට. ඉතින් අපි බලමු ජුනි මාසයේදී ඔයාට මොනවාද වෙන්නේ කියලා. ඔන්න ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ ජුනි මාසයේදී ඔයාට කෙනෙක් ගැන එහෙම නැත්නම් දෙයක් ගැන වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔයාගේ වටේ ඉන්න කට්ටිය, එහෙම නැත්නම් ඔයාගේ යාළුවෝ, දුරින් ඈද වෙන කට්ටිය, අඳුරන කට්ටිය, මේ වගේ කට්ටිය හොඳම යාළුවෙක් වුණත් ඔයාට දෙයක් කියද්දි ඒ දේ ගැන හොඳට හිතලා බලන්න. ඒ දේ ඇත්තද එහෙම නැත්නම් ඒ දේ ඇත්ත වෙන්න පුළුවන්ද? සමහරක් විට තවත් කෙනෙක් ඔයාට දෙයක් කියනවා වෙන්න පුළුවන්. එයත් ඒ දේ ගැන හරියට දන්නේ නැතුව. ඉතින් ඔයා මේ විදිහට වැරදි තොරතුරක් හින්දා වැරදි වැටහීමක් ඇති කරගන්න පුළුවන් කෙනෙක් ගැන. විශේෂයෙන් මේ විදිහ ආදරය කරන කෙනෙක් නම්, විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාගේ ආදර සම්බන්ධතාවය ගැන, විවාහ ජීවිතය ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න පුළුවන්. තවත් කෙනෙක් කියන දෙයක් ගැන අහලා එහෙම නැත්නම් වැරදි තොරතුරක් පදනම් කරගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයා කෙනෙක් ගැන තීරණයක් ගන්නවා නම්, එහෙම නැත්නම් එයාව විනිශ්චය කරනවා නම් හරියටම ඔයා ගාව තියෙන තොරතුරු ඇත්තද එහෙම නැත්නම් ඒවා විශ්වාස කරන්න පුළුවන්ද කියන එක ගැන අනිවාර්යයෙන්ම හිතලා බලන්න. ඒ වගේම තමයි අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔයාට අභියෝගයක් පැමිණෙන්න පුළුවන් ජුනි මාසයේදී. ජුනි මාසයේ මොකක් හරි එක්සෑම් එකකට ඔයා මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මේ විදිහ හිතනවා වෙන්න පුළුවන් අන්තිම දවස් කිහිපේ පාඩම් කරනවා. එහෙම නැත්නම් ඒ එක්සෑම් එක ඇත්තට ලොකු එක්සෑම් එකක් නෙමෙයි, මම අන්තිම දවස් දෙක තුනේ පාඩම් කරලා කොහොම හරි එක්සෑම් ලියනවා කියලා හිතන් ඉන්නවා නම් ඔන්න බොහෝ දුරට ඔයාලට මොකක් හරි වැඩක් දෙන්න පුළුවන් අන්තිම දවස් කිහිපේ. එහෙම නැත්නම් ඔයා අසනීප වෙන්න පුළුවන්, කාලේ නාස්ති වෙන විදිහේ මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා දැම්ම ඉඳන්ම පාඩම් කරන්න. ඒ වගේම අධ්‍යාපනයට යම් ආකාරයක මුදල් අඩුපාඩුවක් පැමිණෙන්න පුළුවන් ඔයාගේ ජීවිතයට ජුනි මාසයේදී. ඉතින් මේ වෙද්දී අතේ මුදලක් තියෙනවා නම් ඒ මුදල ඉතුරු කරගන්න. කාට හරි ඔයා ලෝන් එකක් දීලා තියෙනවා නම්, ණයක් වශයෙන් මුදලක් දීලා තියෙනවා නම් දැම්ම ඒ මුදල ඉල්ල ගන්න කියලා මතක් කරනවා. මොකද මුදල් අඩුපාඩුවක් සිද්ධ වෙන්න පුළුවන් ඔයාගේ අධ්‍යාපනය කටයුතු වලට ජුනි මාසයේදී. ඒ වගේම ඔයා ඉන්න පරිසරය තුළ ඔයාට ඉගෙන ගන්න බැරි තත්ත්වයක්, පාඩම් කරන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. සමහරක් විට ഘോഷාකාරී පරිසරයක් නිර්මාණය වෙන්න පුළුවන්. එක්ක ඔයාගේ නෑදෑයෝ ටිකක් වෙන්න පුළුවන් ගෙදර. ඉතින් මේ වගේ අර අධ්‍යාපනයට යම් ආකාරයකින් බාධාවක් වෙන අභියෝගයක් වෙන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් ජුනි මාසයේදී. ඒ හින්දා තමයි මම කලින්ම කිව්වේ පාඩම් වැඩ ටික දැම්මම කරගන්න එක්සෑම් එකක් තියෙනවා නම් ජුනි මාසයේදී.
ඒ වගේම තමයි ඔයාට ගොඩක් මහන්සියලා වැඩ කරන්න සිද්ධ වෙන මාසයක් තමයි ජුනි මාසය කියන්නේ. විශේෂයෙන් මුදල් උපයන්න. ඔයා මේ විදිහට කම්මැලි වෙලා වැඩ කරන කෙනෙක් නම් කම්මැලි වෙලා ඔයාගේ රැකියාව කටයුතු කරන කෙනෙක් නම් අර රැකියාවට යන්නේ යන්න ඕන හින්දා. සමහරක් කට්ටිය ඉන්නව රැකියාවට යන්නේ ලොකු උමනාවකින් නෙමෙයි. යන්න අවශ්‍ය නිසා ගිහලා තමන්ගේ වැඩේ විතරක් කරලා ගෙදර එනවා. සමහරක් කට්ටිය ඉන්නවා OT කරන්න පුළුවන්කම තියෙද්දි කරන්නේ නැහැ. අතිකාල දීමනා ඒ වගේ දේවල් ගන්න පුළුවන්කම තියෙද්දිත් ඒ වෙනුවෙන් මහන්සිලා කැප වෙලා වැඩ කරන්නේ නැහැ. මුදල් කියන දේවල් වල වැඩි උමනාවක් නැහැ. උමනාවක් තිබ්බත් මහන්සිලා වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ කෙනෙක් නම් පොඩ්ඩක් වැඩිපුර මහන්සිලා වැඩ කරන්න. ඒකේ පාඩුවක් සිද්ධ වෙන එකක් නැහැ. ජුනි මාසයේදී ඔයාලට සමහරකට උසස් වීමක් හම්බ වෙන්න පුළුවන්, පඩි වැඩිවීමක්. එහෙම නැත්නම් අපි කියන්නේ වැටුප් වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. රැකියාවේ දියුණුවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ටිකක් වැඩිපුර මහන්සිලා වැඩ කරන්න ඕනේ කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම ඔයාලට part time job එකක් හම්බුනොත්, එහෙම නැත්නම් හොයාගන්න පුළුවන් වුණොත් ඒ අවස්ථාවත් ලබා ගන්න කියලා මතක් කරනවා. මොකද මුදල් අවශ්‍යතාවය වැඩි වෙන්න පුළුවන් ජුනි මාසයේදී ඔයාලට. ඒ වගේම ඔයා පොඩ්ඩක් මහන්සිලා වැඩ කරන්න ඕනේ. සමහරකට ඔයා කරන රැකියාව ගොඩක් අර මහන්සිලා කරන්න තියෙන රැකියාවක් නෙමෙයි. ඒ වගේම ඔයාලට කාලයක් ටිකක් වැඩිපුර ඉතුරු වෙනවා නම් මේ විදිහේ part time job එකක් හම්බුනොත්, එහෙම නැත්නම් උත්සාහ කරන්න part time job එකක් හොයාගන්න. වෙනත් ආදායම් මාර්ගයකුත් හොයාගන්න උත්සාහ කරන්න කියලා මතක් කරනවා. එහෙමත් ගොඩක් දුරට මේ මාසයේ ජුනි මාසයේදී ඔයාගේ ජීවිතේ යම් ආකාරයකට සාර්ථක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ වෙද්දි හිතේ දෙන්නෙක් ගැන කැමැත්තක් තියෙනවා නම්, දෙන්නෙක් ගැන ආදරයක් තියෙනවා නම් ඔයාට සිද්ධ වෙනවා මේ දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න. එහෙම නැති වුණොත් ජුනි මාසයේදී ඔයාට මේ අවස්ථා දෙකම අහිමි වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වෙද්දී ඔයා සිංගල් කෙනෙක් නම් ඔයාට මේ වෙද්දී හිතේ දෙන්නෙක්ට කැමැත්තක් තියෙනවා. මේ දෙන්නගෙන් කාවත් තෝරගන්න කියලා ඔයාට හරි අයිඩියා එකක් නැහැ. බොහෝ දුරට ඔයාට පුළුවන් වෙයි ඔයා හොඳට කල්පනා කරලා බැලුවොත් මේ දෙන්නගෙන් හොඳම කෙනා කවුද කියලා ඔයාට තීරණය කරන්න පුළුවන් වෙයි. නමුත් ඔයා මේ දෙන්නත් එක්කම කතා බහ කරගෙන ඉස්සරහට ගියොත් ජුනි මාසයේදී බොහෝ දුරට ඔයාට මේ අවස්ථා දෙකම අහිමි වෙන්න පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ දෙන්නගෙන් හොඳම කෙනාව තෝරගෙන ඒ කෙනත් එක්ක ඉස්සරහට යන්න. ඒ වගේම කාලයක් තිස්සේ ඔයාගේ ජීවිතේට බලාගෙන හිටපු අවස්ථාවක් ලැබෙනවා. රැකියාවක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, විදේශ ගමනක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතේ ක්‍රෂ් එකක් තිබ්බනම් කාලයක් තිස්සේ ආදරයක් වෙනුවෙන් බලාගෙන හිටියනම් ඒ අවස්ථාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම දෙයක්. සමහරක් විට අධ්‍යාපනික අවස්ථාවක් වෙන්න පුළුවන්, ආදායම් මාර්ගයක් සම්බන්ධයෙන් මොකක් හරි අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ විදිහට කාලයක් තිස්සේ ඔයාගේ ජීවිතේට ලැබෙන්න ඕන කියලා හිතපු, ඒ වගේම බලාපොරොත්තුෙන් හිටපු අවස්ථාවක් ජුනි මාසයේදී ලැබෙනවා. හැබැයි ඒ අවස්ථාව ඔයාගේ ජීවිතේට ගොඩක් ලොකු සතුටක්. ඒක අර ගොඩක් ඔයා කාලයක් තිස්සේ බලන් හිටපු අවස්ථාවක් හින්දා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ හැඟීමක් ඇති වෙයි මේ අවස්ථාව ඔයාගේ ජීවිතේට ලැබුණාට පස්සේ. ඒ වගේම තමයි පොඩ්ඩක් ඇක්ටිව් වෙලා වැඩ කරන්න ජුනි මාසයේදී. මම ඒක කලිනුත් කිව්වා වගේ රැකියාව ඇතුලේ පොඩ්ඩක් මහන්සිලා වැඩ කරන්න කියලා. ඒ වගේම ඇක්ටිව් වෙන්න සමහරකට ඔයාට අවස්ථා ලැබිලා ඔයාගේ ජීවිතේට ඔයාගේ අවස්ථා ලබා ගන්නේ නැතුව අතාරිනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් කම්මැලි කමෙන් කාලය ගත කරන්න පුළුවන් ජුනි මාසයේදී. මේ හින්දා ඔයාගේ ජීවිතයට අවස්ථා මගහැරෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් ඇක්ටිව් වෙලා ඉක්මනින් කඩිසරව වැඩ කරන්න මතක් කරනවා. ඒ වගේම තමයි මේ වෙද්දී අධ්‍යාපනය ලබන ගමන් රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙනවා ජුනි මාසයේදී මේ දෙකම සාර්ථක කරගන්න. සමහරකට ඔයා කලින් අධ්‍යාපනය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වපු කෙනෙක් වෙන්න පුළුවන්. අධ්‍යාපනයේ පැත්තට වැඩි අවස්ථාවක් දුන්නා, රැකියාව ගැන වැඩි හිතුවේ නැහැ. එහෙම නැත්නම් රැකියාව ගැන ඕනට වැඩි හිතුවා, රැකියාව නිසි අයුරින් කරා. නමුත් අධ්‍යාපන කටයුතු පහත මට්ටමක නම් තිබ්බේ. ජුනි මාසයේදී ඔයාලට පුළුවන් නම් මේ දෙකම බැලන්ස් කරගන්න, මේ දෙකේම සාර්ථකත්වය ළඟා කරගන්න ඔයාගේ ජීවිතේට. ඒ වගේම තමයි ඔන්න ජුනි මාසයේදී ඔයා ආදරය කරන කෙනාට, සමහරකට ඔයා විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාගේ හස්බන්ඩ් එහෙම නැත්නම් ඔයාගේ වයිෆ්ට සවන් දෙන්න. එයා කියන දේ ගැන පොඩ්ඩක් අහන්න. එයාට ගරු කරන්න. එයා කියන දේවල් වලට ගරු කරන්න. සමහරකට ඔයා නොදන්න දෙයක් ගැන වෙන්න පුළුවන්. එයා කියන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් එයාගේ අදහසක් ප්‍රකාශ කරන්න හදනවා වෙන්න පුළුවන්. ඒක වැරදි වෙන්න පුළුවන්. නමුත් එයා කියන දේ ගැන අහන්න. එයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. බොහෝ දුරට එයාට ජුනි මාසයේදී ඔයාට කියන්න විශේෂ දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් වලට සවන් දෙන්න කියලාත් ඔයාට ඇඩ්වයිස් එකක් දෙනවා. බොහෝ දුරට සම්බන්ධතාවය ඇතුලේ ප්‍රශ්න අවම වෙන්න මේක හේතුවක් වෙයි. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරගත්ත ඔයාට මෙන්න මේ වගේ දෙයක් තමයි කියන්න තියෙන්නේ ජුනි මාසයේ වෙනුවෙන්. හරි. ඔයා සිලෙක්ට් කරගත්ත ෆයිල් නම්බර් 3 නම් මේ රීඩින් එක ඔයාට.
ඉතින් අපි බලමු ජුනි මාසයේදී ඔයාට මොකද වෙන්න කියලා. හරි ඔන්න ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ මේ වෙද්දි ඔයා මොකක් හරි වැරදි වැඩක් කරනවා නම් සම්බන්ධතාවයට වෙන්න පුළුවන් ඔයාගේ එහෙම නැත්නම් වගේ රැකියාවට වෙන්න පුළුවන් ඔයාගේ යාළුවෙක්ට වෙන්න පුළුවන් මේ කාට හරි ඔයා වැරදි වැඩක් කරනවා නම් ද්‍රෝහී වීමක් සිද්ධ කරනවා නම් එහෙම නැත්නම් ඔයා සමාජයක නීතියෙන් වැරදි කියලා සම්මත වෙච්ච දෙයක් මේ වෙද්දි කරනවා නම් ඔන්න ඒක තුලින් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ සම්බන්ධතාවයට ඔයා මොකක් හරි වැරද්දක් කරනවා නම් ද්‍රෝහි වීමක්. එහෙම නැත්නම් අපි කියන්නේ ඔයා සම්බන්ධතාවයට අවංක නැතුව මොකක් හරි වැරද්දක් කරනවා නම් මේ වෙද්දී ඔයාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ජුනි මාසයේදී. ඒක මුලින්ම කියන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට සමහරක් විට ඔයා වටේ ඉන්න මිනිස්සු ඔයා කතා බහ කරන කට්ටිය ඔයාගේ යාළුවෝ ඔයා ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ඔයාගේ හස්බන්ඩ් ඔයාගේ වයිෆ් මේ කවුරු හරි ඔයාට දැනෙච්ච පුද්ගලෙක් ඔයාට හිතෙන්න පුළුවන් ජුනි මාසයේදී ඔයා හිතන් හිටපු පුද්ගලයා නෙමෙයි මේ පුද්ගලයා හරිම වෙනස් පුද්ගලයෙක් කියලා. සමහරකට මේ විදිහට ඔයාට ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. සමහරකට ඔයා කෙනෙක් ගැන ගොඩක් වැරදියට හිතන් හිටියා වෙන්න පුළුවන්. නමුත් ජුනි මාසයේදී ඔයාට හිතෙයි නෑ මේ කෙනා වැරදි නෑ මේ කෙනා හරි. එහෙම නැත්නම් මේ කෙනා හරි හොඳ කෙනෙක් නේ මම මේ කෙනා ගැන වැරදියට හිතන් හිටියේ කියලා. එහෙම නැත්නම් ඔයා ගොඩාක් හොඳයි කියලා හිතන් හිටපු කෙනෙක් ඔයාට හිතෙන්න පුළුවන් නෑ මේ කෙනා හොඳ නෑ මේ කෙනා ගොඩක් වැරදි කෙනෙක් නේ නරක කෙනෙක් මම තව පොඩ්ඩක් මේ කෙනාගේ වචන වලට රැවටෙන්න තිබ්බා කියන එක ඔයා හිතන්න පුළුවන් ජුනි මාසයේදී. ඉතින් මේ වගේ අවස්ථාවක් එනවා ඔයාගේ ජීවිතයේ ජුනි මාසයේදී ඔයා ළඟින් ආශ්‍රය කරපු ළඟින් කතා බහ කරපු කෙනෙක් ඔයාට ළඟින් හිටපු කෙනෙක් ගැන ඇත්තම ස්වරූපය එළියට එනවා ජුනි මාසයේදී. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතයේ ප්‍රධාන දෙයක් වෙනුවෙන් තරඟකාරී බවක් නිර්මාණය වෙන්න පුළුවන් ජුනි මාසයේදී. ප්‍රධානම දෙයක් කියලා කිව්වට පස්සේ රැකියාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ අවස්ථාව ඇති වෙන්නේ. ඔන්න රැකියාව ඇතුලේ පොඩ්ඩක් ඔයාට තරඟ කරන්න පුළුවන් විදිය කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාව ඇතුලේ ඔයාට ප්‍රශ්නයක් දාන්න පුළුවන් විදිය කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ වෙද්දි ප්‍රොමෝෂන් එකකට බලන් ඉන්නවනම් උසස් වීමකට බලන් ඉන්නවනම් රැකියාව තුල ඔන්න ඔයාට තරඟකාරී බව නිර්මාණය වෙන්න පුළුවන් රැකියාව ඇතුලේ. මේ විදිහටම ඔයාට සමහරක් විට ඔයාගේ අධ්‍යාපනික ආයතනය තුල ඔයා ක්ලාස් එකේ වැඩි ලකුණු ගන්න කෙනෙක් නම් ඔන්න ඔයාට වැඩිය ඔන්න වැඩිපුර ලකුණු ගන්න කිහිප දෙනෙක් නිර්මාණය වෙන්න පුළුවන් ජුනි මාසයේදී. ඉතින් මේ වගේ ඕනම දෙයක් සම්බන්ධයෙන් විශේෂයෙන් ඔයා කෙනෙක්ට ආදරය කරනවා නම් උත්සාහ කරනවා නම් එයාත් එක්ක ආදර සම්බන්ධතාවයක් පවත්වා ගන්න ඕන නම් ආදරය තුලත් ඔයාට තරඟකාරී බව නිර්මාණය වෙන්න පුළුවන් ජුනි මාසයේදී. ඉතින් මේ වගේ ඕනම දෙයක් සම්බන්ධයෙන් ව්‍යාපාර කරන කෙනෙක් වුණත් ඔයාගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් වුණත් තරඟකාරී බවක් නිර්මාණය වෙන්න පුළුවන් ජුනි මාසයේදී. ඉතින් නිකන් බලන් ඉන්න එපා අනිවාර්යයෙන්ම ඔයාට ලැබිය යුතු අවස්ථාවක් නම් තරඟකාරී බව තුල උනත් ඔයායි අවස්ථාව ලබා ගන්න උත්සාහ කරන්න. කිහිප දෙනෙක් තරඟ කරා කියලා ඒ දේ වෙනුවෙන් අතාරින්න එපා ඔයාගේ වැඩේ අනිවාර්යයෙන්ම ඔයා තරඟ කරලා ඔයාට දිනා ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒ දේ දිනා ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඔයා කාලයක් තිස්සේ ආපු මාර්ගය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ජුනි මාසයේදී. එහෙම නැත්නම් මේ වෙදිත් ඔයාට අදහසක් තියෙනවා මම මෙච්චර කල් උත්සාහ කරා හරි ගියේ නැහැ. මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ කියලා වැඩේ අතහැරලා දාන්න හිතන් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාගේ මාර්ගය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම කියනවා ජූනි මාසයේ ඉවර වෙනකම් පොඩ්ඩක් ඉන්න. බොහෝ දුරට ඔයාට ජූනි මාසය තුල හිතෙන්න පුළුවන් නෑ මම මේ ආපු පාර දිගේ ඉස්සරහට ගියා නම් හරි කියන එක. එහෙම නැත්නම් ඔයාට මේ ආපු පාර දිගේ ඉස්සරහට යන්න පුළුවන් විදිය මොකක් හරි හොඳ ක්‍රමයක් හම්බෙන්න පුළුවන්. සමහරක් විට ඔයා විදේශගත වෙන්න ගොඩක් උත්සාහ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා හිතුවා නම් විදේශගත වෙන එක තමයි එකම ක්‍රමය මගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා ඔයා හිතපු කෙනෙක් නම් ඔන්න ගොඩක් උත්සාහ කරලත් ඔයාට අවස්ථාවක් ලැබුණ නැත්නම් ඔයා හිතන වෙන්න පුළුවන් නෑ විදේශගත වෙන්න ඕනේ නෑ මම ජොබ් එකක් කරගෙන ලංකාවට වෙලා ඉන්නවා කියලා හිතන් ඉන්න කෙනෙක් නම් ඔයා ජූනි මාසය වෙනකම් පොඩ්ඩක් ඉවසන්න. ජූනි මාසය ඉවර වෙනකම් පොඩ්ඩක් ඉවසන්න. බොහෝ දුරට ජූනි මාසයේදී ඔයාගේ විදේශ ගමන සඳහා හොඳ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම රැකියාවක් සම්බන්ධයෙන් ගොඩක් කාලයක් තිස්සේ උත්සාහ කරා නම් එක රැකියාවක් සම්බන්ධයෙන් ඔන්න
ඒ රැකියාව තුළින් ඔයාට අවස්ථාවක් ලැබෙන්න පුළුවන් ජූනි මාසයේදී. ඒ වගේම ඕනම දෙයක් සම්බන්ධයෙන් ආදරය සම්බන්ධයෙන් වුණත් ඔයා කාලයක් තිස්සේ උත්සාහ කරපු කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා බිස්නස් එකක් කරනවා කියලා හිතන් හිටපු කෙනෙක් නම්, ඔන්න ඔයාට අසාර්ථක වීම ගොඩකට පස්සේ ජූනි මාසයේදී හිතෙන්න පුළුවන් නෑ බිස්නස් එකක් කරන්න ඕනේ නෑ මම රැකියාවකට යනවා. ඉතින් මෙන්න මේ වගේ ඕනම දෙයක් ගැන ඔයාගේ පාර වෙනස් කරන්න හිතන් ඉන්නවා නම්, නැත්නම් කලින් කරපු දේවල් අතහැරලා දාන්න හිතන් ඉන්නවා නම් ජූනි මාසයේදී බොහෝ දුරට ඒ දේවල් සාර්ථක වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ හින්දා ජූනි මාසය ඉවර වෙනකම් පොඩ්ඩක් ඉවසන්න කියලා නැවත වාරයක් මතක් කරනවා. ඒ වගේම තමයි ඔන්න ආදර සම්බන්ධතාවය තුළ ගොඩක් ලොකු දියුණුවක් පෙන්වුම් කරනවා. විවාහ ජීවිතය තුළ උනත් ඔන්න කලින්ට වැඩිය හොඳ දියුණුවක් පෙන්වුම් කරනවා ජූනි මාසයේදී. විශේෂයෙන් ආදරය වැඩි වෙනවා විවාහ ජීවිතය තුළ. එහෙම නැත්නම් ආදර සම්බන්ධතාවය තුළ. ඒ වගේම සම්බන්ධතාවයෙන් අනිත් පුද්ගලයා ඔයාව තේරුම් ගන්නවා. ඔයා කියන දේ තේරුම් ගන්නවා. කලින් මොන දේ කිව්වත් කොච්චර තේරුම් කරන්න උත්සාහ කරත් තේරුම් කරන්න බැරි වුණ දේවල් ඔයාට පුළුවන් වෙනවා ජූනි මාසයේදී යාට තේරුම් කරන්න. ඒ වගේම සම්බන්ධතාවය ඇතුලේ ප්‍රශ්න තිබ්බනම් ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙනවා දෙන්නත් එක්ක කතා බහ කරලා. විශේෂයෙන් කාලයක් තිස්සේ විසඳුනේ නැති ප්‍රශ්න ඔයාට විසඳ ගන්න පුළුවන් වෙනවා ජූනි මාසයේදී කතා බහ තුලින්. ඒ වගේම විවාහ ජීවිතය තුළ මුදල් ප්‍රශ්න තිබ්බනම් ඒ මුදල් ප්‍රශ්නත් විසඳෙනවා ජූනි මාසය තුළ. ඒ වගේම තමයි විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් මේ වෙද්දී දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඒ සම්බන්ධය වුණොත් ඔයාට සුභාරංචියක් අහන්න ලැබෙයි ජූනි මාසය තුළ. ඒ වගේම තමයි පරණ යාළුකමක් අලුත් වෙනවා. බොහෝ දුරට කාලයක් තිස්සේ ඔයා කතා බහ නොකරපු යාළුවෙක් ඔන්න ඔයාට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් පාරේදී හම්බෙන්න පුළුවන්. මෙන්න මේ වගේ පරණ යාළුකමක් අලුත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දී ඔයාගේ පරණ ආදර සම්බන්ධතාවය ගැන ඔයාගේ එක්ස් ගැන හිත ඉන්න කෙනෙක් නම් ඔයා බොහෝ දුරට ඔන්න එයාත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාව හම්බෙන්න පුළුවන් ඔයාට හම්බෙන් හරි. මේ විදිහට නැවත වාරයක් එයාත් එක්ක පොඩි හරි සම්බන්ධතාවයක් කතා බහක් හරි ඇති කරගන්න ඔයාට අවස්ථාව ලැබෙන්න පුළුවන් ජූනි මාසයේදී. ඉතින් මෙන්න මේ වගේ දේවල් කිහිපයක් තමයි මට කියන්න තියෙන්නේ. ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරගත්ත ඔයාට ජූනි මාසය වෙනුවෙන්. ඉතින් ඔයාට පුළුවන් මීට අමතරව ඔයාගේම පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඉතින් ඒ සඳහා මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මගේ channel එකට අලුත් නම් මේ වීඩියෝ එක දකින්නේ පළවෙනි පාරට නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමුවට එනකම් ඔයාලා හැමදෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.